සුවපත් වේවා. කෝ සිරිමල් පන්සල් පොත් කියවන්න කියලා උදෑන එක්කම පන්සලට ගියා නෝ අපේ හාමුදුරනේ. අකුරු කරවන්න කියලා පන්සල් යවුවට වැඩක් නැහැ. දෙමව්පිය වුණාම ළමයි ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන නෝවේ. අපේ හාමුදුරනේ මයි කොල්ලට මක් වෙලාද? මක් වෙලාද? මගෙන් දහන්නේ. කොළුවා පොත් කියවන්න පන්සල් ආවේ නැහැ දැන් 2000ක් තිස්සේ. අත් දෙයනේ මයි කොල්ලා පන්සල් පොත් කියවන්න කියලා පන්සලට ගියේ. අපේ හාමුදුරනේ මයි කොල්ලට මක් වෙලාද? පන්සල් පොත් කියවන හැටි නේද? මොකද? ඉතින් හාමුදුරනේ කුකුල්ලුනේ කොටවන්නේ. කුකුල්ලුනේ කොටවන්නේ? ඔක වරගෙන මම පන්සල් දිනේරිස් දැම්මට කියපන්. සිරිමල් මොනවද උඹලට කරපු අතවර කියලා? මගේ හේනේ හොරෙන් බඩේරිඟු කඩලා කීප දවසක්ම දුවනවා මම දැක්කා. මට අල්ල ගන්න බැරුවයි හිටියා අපේ හාමුදුරුවනේ. එදා අපේ අතටම ආවුණ හාමුදුරුවනේ. සිරිමල් මෙයාට වරේ. ඇත්තද මේ කියනේවා? දෙමව්පියන්ට බැරි නම් මං හදන්නම් ළමයි. බාර භෝගහයටට ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ සමාව ඉල්ලලා හිරාවරට යනකම් භාවනා කරන්න ඕන. දැන් යනවා. අනේ හාමුදුරනේ කොල්ල හදා දෙන්න. කොල්ල දඩබ්බරයා වෙලා. දරුවෝ හැදුවට මදි බොලා මොනවද කරන්නේ කියලා ඇහැ ගාගෙන බලා ඉන්න ඕන. බොලා හිතන්නේ පොත් කියවන්න පන්සල් ලෙව්වම ඔක්කොම හරියයි කියලාද? මං ඒව බලා ගන්න. දැන් ඵලයක්. Warabola! Wara! Apa mami? Mati isa yan eh. Mati ilis. Apo ka mawate ka. Yamala. ඇහුණාද? මර්තේනිස් මේ පැත්තට එනවා. උන්ද එන්නේ කන්න වෙන්නේ නැති. අපි කඩයක් නේ කරන්නේ. අපට කවුරුත් එකයි. කන්න ඉල්ලුත් දෙන එකයි ඇත්තේ. කාසි ලැබෙනවනේ. ඉක්මන් කළේ පොල් ටික ගහ. මොකද අපි නැන්දේ? මර්තියනිස් අයියන්ට ඔච්චරම බය? බය? අර මක්කටි බය. City Hits Dialog Television නාලිකා අංක 19 ඔස්සේ